ගෙදර බඩු හොරකම් කරන භූතයෝ. ඔබේ ගෙදර බඩු එකපාරටම අතුරුදහන් වෙනවද? පෝල් හික්සන්ගේ නිවසේ බඩු නැතිවීමට පටන් ගත්තාම ඇය හිතුවේ හොරෙක් කියලා. 2014 දී පෝල් හිතුවේ හොරන් එබිකම් කරන පුද්ගලෙක් එයාගේ යට ඇඳුම් හොරකම් කරලා ඇගේ ජීවිතය අවුල් කරනවා කියලයි. දැන් 63 හැවිරිදි පෝලින් මෙහෙම කියනවා. ඒක මුලින් පටන් ගත්තේ දවසක් මම සවාරියක් ගිහින් දවල් කාලේ ගෙදර ආවාම කුස්සියේ බිත්ති වෙලා විශාල සීලින් පාරවල් ගොඩක් තිබුණා. ඊට පස්සේ මට නිතරම උඩා බහන්ඩත් ගෘහ බහන්ඩත් යහා මෙහා වෙනවා කියලා දැනුණා. ඒත් ගෙදර කිසිම කෙනෙක් ආවා කියලා කිසිම සලකුණක් නැහැ. මුලදී කිසිම දෙයක් හොරකම් කරේ නැහැ. ඒත් එක දවසක් මම මගේ නිතන කාමරයට ඇතුළු වෙද්දී දැක්කේ මගේ යට ඇඳුම් කබඩ් එක උඩ ඇරලා දාලා. මගේ යට ඇඳ උඩයි බිමයි හැමතැනම විසිරුවා දමලා තියෙනවා. හොඳටම බයටපත් වුණු පෝලින් පොලිසියට කෝල් කරා. පොලිසියත් ඇවිල්ලා මේක දැක්කාම ඇය වගේම උදුමෙන්ටපත් වුණ එක විතරයි උනේ. පොලිසිය ඇවිල්ලා ගියාට පස්සේ මම දැක්කේ මගේ හොඳම යට ඇඳුම් දෙකක් නැතිලා තියෙනවා කියලා පෝලින් මතක් කරනවා. මේ කාම විකෘතිකයා මේවට මොනවා කරනවා ඇතිද කියලා හිතද්දි මගේ ඇඟේ මාළුණ ගන්න වුණා. ඒත් එදා රාත්‍රියේ පෝලින් සෝපාව මත අඩනින්දකට පසු හැරුණා. එතකොට ඇය දැක්කේ හොර්මෝනකින් පමණක් වෙන්න පුළුවන් දෙයක්. ඒ දුඹු පාට කලිසමක් හා උප් ෂර්ට් එකක් ඇඳගත්ත මිනිහ හැබැයි ඔළුව තියෙන්න ඕන තැන මුකුත් තිබුණේ නැහැ පෝලින් කිව්වා. මිනිත්තු කිහිපයකට පස්සේ මේ අවතාරය අතුරුදහන් වුණාම ඇය හිතුවා මේ අවතාරය තමයි ඇයගේ යට ඇඳුම් හොරකම් කිරීමට වග කියන්න ඕන කියලා. ඒ වෙලාවේදී බයටපත් වුණ ඇය ප්‍රදේශයේ ඉන්න භූතයන් ඇලවන මුක්තවේදී පුද්ගලයෙක්ගේ සේවය පැතුවා. ඊට පස්සේ භූතයාගේ බලපෑමෙන් නිදහස් වුණා. අවතාරයේ භූතයාගේ පණිවිඩය. මෙම අවතාර හුන්ගේ ගොදුරු පෝලින් විතරක්ම නෙවෙයි. මෙම ක්‍රියාවලිය එන්නම වැඩි වෙමින් පවතිනවා. සයිකික් ගුප්තවේදී උපදේශක ජෝ ක්ලයව් වොන්ට් පවසන්නේ මෙම අද්භූත සරකම් වැඩියෙන් සිදුවන්නේ ලෝප්‍රා පැතිරි ඇති බලයන් වැඩිවෙන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතිනවා. භූත ලෝකයේ මිනිසුන්ට පවසන්නේ වඩා අවබෝධයකින් යුතු අවදිව සිටින්න ඕනේ කියලයි. ජෝ මහත්මයාද බුද්ධ අවතාරහුන්ගේ බලපෑමකට ලක් අයෙක්. වසර කිහිපයක් තිස්සේ මම මගේ මහලු කාන්තාවගේ අවතාරයක් සමග ජීවත් වුණා. ඒ අවතාරය නිතර මොනහරි දෙයක් හොරකම් කළා. එක් රාත්‍රියකදී මම වයින් වීදුරුව උපත් කරගෙන බෝතලේ සෝපාවේ කෙළවරේ පහතින් තිබ්බා. මම දෙවන වීදුරුව ගන්න යනකොට බෝතලේ එතන තිබුණේ නැහැ. මම මගේ ගෙදර ඉන්න භූතාත්මයට ඇහෙන්න හයියෙන් කිව්වා බෝතල ආපහු දෙන්න කියලා. මම කිව්වා එයා බෝතලේ දුන්නේ නැත්තම් එයාව ගෙදරින් එලවලා දානවා කියලා. පහුවදා බෝතලේ තිබුණා. හැබැයි තිබ්බේ නැති වුණු තැන නෙමෙයි කුස්සියේ. චීන මහායාන බෞද්ධ දර්ශනයට අනුව සොරකම් කරන භූතයින් හඳුන්වන්නේ බඩගිනි අවතාරයවත් ගෝස් දෙසින්. මුන් අවසනාවන්ත ආත්මයන් වෙනවා වගේම එයාලා මේගින් තියන්නේ අතිශය දරුණු ආකාරයෙන්. එහෙම නැත්නම් උමනාවෙන්ම ජීවිතයේදී නරක විදියට හැසිරුණු අය. එහෙම නැත්නම් යාළුවෝ පවුලෙන් ඈත් කළාය. පහත් තලයක නැවත උපදීම. මහායාන සූත්‍රය වන හුවයින් සූත්‍රයේ පවසන්නේ ජීවිත කාලයේ සිදු කරන නපුරු ක්‍රියා නිසා ආත්මය නැවතත් 6 ආකාරයක ශේෂ්ත්‍රයන්ගෙන් එකක උපදින බවයි. හිතා ඉහළ මට්ටමේ නපුරු ක්‍රියාවන් නිසා ආත්මය අපායේ ඉපදීම් සිදු කරනවා. පහළ මට්ටමේ නපුරු ක්‍රියා නිසා සතුන් වෙලා ඉපදිනවා. අධික ආශාවන් කෑදරෝ හා තරහින් යුක්ත දිව්‍යගෝ ආත්මයකට බඩගිනි භූතයි අවතාරයක් ලෙස නැවත ඉපදීම් සිදු වෙනවා. එයාලා හැකි හැම විටම
කලබ ගෑනියක් විනාශයක් සිදු කරනවා. මේදී සොරකම් කිරීම කියන්නේ ඔවුන්ගේ ඉතාමත් ප්‍රේතම කාර්යයක්. මේ සැහැල්ලු ඇඟිලි සහිත අවතාර වලට සිත ඇදගන්නේ අට ඇනුම් නැත්නම් වයින් විතරක් නෙවෙයි. එයාලා සල්ලි ගැනීමට ආශා කරනවා. අපි හැමෝගෙම සල්ලි නැති වුණා. කීප සැරයක් අපි සාක්කු පුරා සල්ලි හෙව්වත් හම්බුනේ නැහැ. ඒත් පස්සේ අපි කලින් හෙව්ව ස්ථානයක තිබුණා පවුම් 10ක නොහොට්ටුවක් හම්බ වෙන්නේ කොහොමද? ජෝ අහනවා. එයාලා මුදල් අවශ්‍ය නැති මුදල් වල ගෞරව නොකරන අයගේ මුදල් අරගෙන ඇත්තටම මුදල් හිර වෙලා ඉන්න හෝ මුදල් අවශ්‍ය අය වෙත ගෙන යනවා. මේ ආකාරයෙන් මුදල් ලබා ගැනීමට නම් ඔබ ඒ ආත්මවල විවෘත වෙන්න ඕන. වගේම ඔබට අසීරු අවස්ථාවලදී ඔවුන් ඔබට උදව් කරාවි කියලා ඔබ විශ්වාසයෙන් ඉන්නත් ඕන. හිටිපන්දම් රඳවන ළමයි. ඔබේ මොනවා හරි දෙයක් නැති වුනහම භූතෙක් සැක කරනවා නම් කරන්න ඕනේ මොකක්ද? එක පීඩාවකටපත් වුන් කෙනෙක් නම් කෙලින්ම රක්ෂණ සමාගමකට ඇමතුමක් දුන්නා. බ්‍රිතාන්‍යයේ 14 වන සියවසට අයත් ඉපැත්න මාලිගාවක අයිතිකරු වන ටෝමස් උන්ගිල් එම මාලිගාවේ තිබූ පැරණි වටිනා ඉදිපන්දම් රඳවන කිහිපයක් නැති වුණාට පස්සේ රක්ෂණ සමාගමෙන් ඒ වෙනුවෙන් ගෙවීමක් ඉල්ලා සිටියා. ඔහු බාන්න නැතිවීම ගැන ක්ෂණිකව වාර්තා කළේ නැත්තේ ඔහු පවසන විදියට මීට කලිනුත් වටිනා භාණ්ඩ කිහිපයක් නැතිලා තිබුණත් ඒවා ටික කාලයකට පස්සේ නැවත හමු වෙනවා තිබුණ හින්දායි. රිදී හැන්දක් නැතිලා මාස 18කට පස්සේ ඒ තිබූ ස්ථානයේම අගුරු දැමූ හැඳිගේ රුප්පු දමන පෙට්ටියම් තිබිලා හමු වෙලා තියෙනවා. ප්‍රධාන සැකකරුවන් විදියට මාලිගාවේ ජීවත් වුණ මේරියා හෙන්රි කියන දඟකාර අවතාර ළමයි දෙන්නා සලකනවා. ඉන්ග්ලිෂ් පුවත්පතට පැවසේ මට මතකයි මම කිව්වා ඉදිපන්දම් රඳවන නිකම්ම හම්බ වෙයි කියලා. මේ හින්දා අපි සොරකම වාර්තා කිරීම ප්‍රමාද කළා. ඒත් අපි මාලිගාව හොඳින් පරීක්ෂා කළා. ඒත් වැඩක් නෑ. කිසිම සලකුණක් නැදින්ද අපි අලාභය ඉල්ලුවා. රක්ෂණ මුදල ගෙවුවට පස්සේ නැතුණු ඒවා වෙනුවට තැබීමට අලුතින් ඉදිපන්දම් රඳවන ගෙනාවා. දින දෙකකට පස්සේ නැතිවුණු ඉදිපන්දම් රඳවන අලුත් ඒවා අසලම තිබුණා. ඊට පස්සේ අවංක ඉංග්‍රීසි මහතා රක්ෂණ මුදල් ආපසු ගෙවුවා. රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ ඩේවිඩ් බොන්හිල් පුදුමයෙන් මෙහෙම කිව්වා. අවතාරයක් විසින් භාණ්ඩ ආපසු ලබා දුන් බවට සැකකර භාණ්ඩ සඳහා ලබා දුන් රක්ෂණ මුදල් නැවත ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වන බව. ආරක්ෂක සොරුන්. කොහොම වුණත් සියලුම භූත අවතාර සොරුන් ඔයාගේ දේවල් ගැනීමට තරම් නරක වෙන්නේ නැහැ. සොරකම් කරන භූතයන්ගෙන් බහුතරයක් ඔබේ දේවල් වල අරගෙන සංගවා සිටීම සමහර වෙලාවට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කාරකේ යතුරු නැති වුණාම අනතුරු ඇඟවීමක් වෙන්නත් පුළුවන් කියලා ජෝ පවසනවා. සමහර වෙලාවට ඔයා එදින රියපදවීම නොකළ යුතුයි. ඒ අවතාර විසින් ඔබට රිය අනතුරක් වෙන බව දැනගෙන ඔබේ යතුරු සංගවා ඔබ අනතුරකින් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. සෑම අවතාරයක්ම කටයුතු දේ සිදු කරන්නේ නැහැ. සමහරුන් ඇත්තටම ඔබේ දියුණුව හා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඔවුන් ඔබ අනතුරක ඉන්නේ කියලා විශ්වාස කරොත් ඔවුන්ට පුළුවන් ආකාරයෙන් අනතුරු ගැනීම සිදු කරනවා. ඔබේ නිවස ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔබේ නිවස අසුභවාදී ශක්තියින්ගෙන් පවිත්‍ර කර නපුරු ආත්මන්ගෙන් ආරක්ෂා කරගන්න නරක ශක්තියින් ඉවත් කිරීම සඳහා කට්ටු කුමන්ඩයල් නැත්තම් සාම්බ්‍රාණිගෙන ඔබේ නිවසේ සෑම කාමරයකටම ගොස් සෑම අස්සක් මුල්ලක් නෑරම් දුම් මල්වන. ඊළඟට සියලුම ජනය විවෘත කළ දුම් පිටවීම සලස්වන. සියලු ඍණාත්මක අසුභවාදී ශක්තියින් ඒ සමගම පිටවී නව ධනාත්මක ශුභවාදී කම්පනයක් එහි ස්ථාපිත වෙනවා. අපි නැවතත් මෙවැනිම ගුප්ත විද්‍යා භූත කතාවකින් හමුවෙමු. ඔබ සැමට ස්තුතියි. සුබ දවසක් වේවා.